හලෝ ඉතින් ගුඩ් මෝර්නිං හැමෝටම. ඉතින් දැන් වෙලාව 4යි. අපි යන්නේ කොහෙද කියලා තම්නේල් එකෙන් දකින්න ඇති. ඉතින් මේ කිලෝමීටර 139ක් තියෙනවා. ඉතින් අපි සෙට් වෙමු වීඩියෝ එකත් එක්ක. ඉතින් මම දැන් යන්න ඕන ලෑස්ති වෙන්න. තාම ලෑස්තිලත් නෑ. නැගිටිනවා. ඉතින් සෙට් වෙමු. හලෝ ඉතින් 5:20යි දැන් අපි පිටත් වෙද්දී අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි මේ යන දවස්වල කඳන්නේ පල්ලි වාර්ෂික මංගල්‍යයක් පැවැත්වෙනවා. ඉතින් ඒ සමය තමයි අපි ගියේ. ඉතින් බලන්නකො මාරම ලස්සනක් තියෙන ලයිට් පාර දිගටම දාලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන අපි පාන්දර ගියපු නිසා අපිට ඉක්මනට යන්න හම්බුණා. මේ වෙලාව 6:26යි. මේ එනකොට අපි මාදම්පේ හරි ඉන්නේ. ඉතින් මාදම්පේ කිව්වම ඔයාලා දන්නා වැල්ලි දේවාලය. වැල්ලි දේවාලට වඩා ඔයාලා ගොඩක් දන්නේ අස්සේ ඉන්න දේවාලය කිව්වම ගොඩක් අය ඒක දන්නවා. ඉතින් ඉස්සර අපේ සීයලා ඉතින් උතනින් බෑලා අනිවාර්යෙන් පඳුරක් දාගෙන යනවා. ඉතින් ඒ පුරුද්දටම තමයි ඉතින් මමත් කරනවා ඒ දීම. ඉතින් මේ අපිට තවත් ලස්සන තැනක්. මේක මාරම ලොකු කෝවිලක්. මම ගිහිල්ලාම නෑ. ඉතින් මේ වෙනකොට අපි ඉන්නේ හලාවත කිට්ටු කරලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට වෙලාව 6:42යි. ඉතින් මේ තියෙන දෙදුරුවය. ඉතින් මේකත් සම්බන්ධව සෑහෙන කතා තියෙනවා. ඉතින් ඉස්සර අපිට ඕක පාසෙද්දි ඉතින් ඔය සීයලා ඔය එක දේවල් කතා කියන ඉතින් ඔකට. ඉතින් දැන් කෙමෙන් එළිය වැටීගෙන එනවා. ඉතින් ලස්සන දර්ශනයකට. ඔයාලට මේ වගේ ගමනක් යන්න ඕනේ. ඔන්න දැන් වෙලාව 7:05යි. අපි මේ වෙනකොට ඉන්නේ ආරච්චි කට්ටුවේ. ඉතින් නිතරම පල්ලි යන කෙනෙක් නම් මෙන්න මෙතන රේල් පාර පහ වෙනකොටම දන්නවා කොහෙද කියලා. ඉතින් අපි දැන් ඉන්නේ පාලවියේ. ඉතින් මේ මොනවද කියලා බලන්න. මේ ලුණු. ඉතින් මොකද දැන් කඳු නැති කියලා බලනනේ. දැන් ලුණු නැහැනේ ලංකාවට. ඉතින් පේනවනේ අපිට මාරම ලුණු හිඟයක් තියෙන්නේ. හලෝ ගුඩ් මෝර්නිං වෙන්න ඕන හැමෝටම. අපි දැන් වෙලාව ඇවිල්ලා 7:53යි. 7:53ේදී අපි පාලවිය හරියෙන් දැම්ම දැන්. දැන් මේ ඉන්නේ අපි ලුණු එහෙම තියෙනවා. එයා මෙයා නම් කනවා. දී 35ක්වත් ඇයි යන්න හිතන්නේ. හරියට වෙලාව දැන් ඉතින් අපි කාලා එම් පිටත් දෙන්න යනවා. ඉතින් මේ ඔයාලට පේන්න නොරොච්චෝලි විදුලි බලාගාරය. ඉතින් ගොඩක් දෙනෙක්ට වැරදෙන පාරක් තමයි මෙන්න මෙතන. ඉතින් මෙතනින් දාන්න ඕන අපි වම් පැත්තට. ඉතින් මේ තියෙන්නේ නොරොච්චෝලි විදුලි බලාගාරයේ සුළං පෙති. ඉතින් මෙතෙන්ට ආපුවම මාරම නිස්කලංක බවක් දැනෙනවා. ඉතින් අපි ගියපු දවසෙත් මාරම සෙනගක් ආවා. බැඳලා ඔළුව ගහන්න. හලෝ ඉතින් අපි බීච් සයිඩ් එකට යනවා. මෙතන පල්ලි ඉස්සරහා පාරෙන් යනවා. පියන් බීච් එක බලන්න. මෙයාගේ දා ෆොටෝ ටිකකුත් ගැහුවා.
ඉගත් ගහලා ඉතින් මේ තියෙන ගෙවල් පල්ලියෙන් අපිට ගන්න පුළුවන් මංගල්ල කාලෙට. ඉතින් ඒවා මාර විදියට බුක් වෙනවා ඉතින් මේ කාලෙට. ඉතින් සාමාන්‍ය දවසකට වගේ නනම් මතක් කළ අනිවාර්යෙන් කැමරා කරගන්න. කෑවා ඉන්නද අපි ගෙදරින්ම තමයි අරන් ආවේ නිමාඩු 3ක් තිබ්බට අපිට එන්න හම්බුන්නේ නිමාඩු 3ක් තිබ්බට අපි දවස් 2ක් නෑනේ එක දවසක් වැඩ චූටි බලපටවුන් ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ තාපයක් බැඳලා වගේ තියෙනවා. ඉස්සර නම් ඔක හදපු දවස්වල යන්න දෙනවා. දැන් යන්න දෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා හුලං එක්ක උඩට ඉන්න අමාරුයි ගොඩක්. අල්ලෝ ඉතින් අපි මෙතන මොකක්ද ඒකට කියන්නේ කුළුණ බල්ලා ඉවරලා දැන් යනවා අපි ආයේ මියුසියම් එක බලන්න. ඒක අපි එද්දි වහලා නේ තිබ්බේ. වහලා තිබ්බා. ඉතින් අපි ඒකට ගියේ නෑ. මෙයා ගිහිල්ලා නෑ. ඒ හින්දා මම මොනවා කියලා දෙනවා. ඉතින් අපි ඒක නිසා බලන්න යනවා. ඉතින් නැති හින්දා මෙයා පඬිතුයා වගේ මට හැම එකම වෙන්න යනවා. ඉතින් අපි ආයෙක අපි මංගල්ල කාලෙට එනවා මෙහෙ අගෝස්තු වේද ඉතින් අපි ඉන්නවා කුඩාරං ගහගෙන දැන් ඉතින් ජොබ් එකට යනවත් එක්ක යන්න බෑ ඉස්සර සතියක් විතර ඇවිල්ලා ඉන්නවා ආච්චි සීජයි අපි කට්ටියම මෙහෙ මං යද්දි පෙන්නන්නම් ඉන්න තැන ගොඩක් දෙනෙක් නම් මම අන්න විදියට මෙහෙ දන්නවා මම ඉතින් ඇවිල්ලා නැත්තේ. ජායල ඔය මීගොම් හඳාන ඔය සයිට් එකේ කට්ටිය තව ගොඩක් එන්නේ. ඉතින් සති ගණන් ඉඳලා යනවා. මම කියන එක දන්නවා. දැන් මේ යනවා. ඔන්න මෙයාගේ ජාතිය එක්කෙනෙක් යනවා. ලොකු ලින්දක් තියෙන්නේ. ඇත්තද? මංගල්‍ය කාලේට ඔක නරම. ඇත්තද? නේ. පොසිට් දෙනවා සුද්ධ කරලා මේ ඔක්කොම. මෙයාලා මංගල කාලේට මේකෙනු නාන්නේ. ඉන්නේ අපි ඉතින් නාන්නේ මේකෙන් තමයි මේ ඔක්කොම මේවා ගහනවා වාඩි ගහනවා මේ ඔක්කොම ඔය පොල් ගස් අල්ලලා මේ පොල් ගස් එකකට එකක් අල්ලලා තමයි ටෙන්ට් එක ගහලා ඇදලා උයා ගන්නෙත් මෙතනමයි මංගල්‍ය කාලයක දවසක වීඩියෝ එකක් ඔයාලට දාන්න ඉතින් අපි යන්නේ
දැන් ඔයාලා නානකොට මෙතන තේරෙනවා. ඔව්. රෙද්ද ඇඳලා මෙතෙන්ට රෙද්දක් වගේ එකක් ඇඳලා නානවා. ඔයාලා ඉතින් මේක ගැන ලොකු කතාවක් තියෙනවා මේ පාර ගැන. කැලේ පල්ලියට ඉස්සර යනකොට මේ නිරිංචි කටු කියලා දෙනවා. ඉතින් ඒ කටු ඇනනලු ආච්චිලා ඉතින් කියන්නේ මේ කතාව. මේ ඉතින් එච්චර කටුක බවකුත් තියාගෙන මේකට එනවා කියන්නේ මාරම හාස්කමක් තියෙනවා. මමත් අත්දැකීම් තියෙනවා මටත් එනට. ඉතින් ලොකු මේකක් තියෙනවා මේ සන්තානම් මෑණියන්ගේ පල්ලි, ඒ වගේ මඩු පල්ලි. ඉතින් සන්තානම් පල්ලිය ඇවිල්ලා මඩු පල්ලි යන කට්ටියත් ඉන්නවා. ඉතින් පල්ලට ඉස්සරහා පෙන්නන්න මේ බස් එකකුත්. ඔය තියෙන්නේ බස් එක. ඔය මේ ගෙවල් මෙතන තියෙනවා ගෙවල්. එතකොට අර මෙහෙනම් මේ තියෙන්නේ මේ වැසිකිලි පාසුකම්, වැසිකිලි කැසිකිලි. එතකොට ඔය මෙතනත් ගෙවල් මේ ඔක්කොගෙම වාඩි ගන්නවා මංගල්‍ය කාලේට. මේ පැත්තේ තියෙනවා මෙහි කඩවල් එහෙම දානවා ඉතින්. දැන් අපි මේ ආවේ අවාරේ මංගල්‍ය කාලේට ආවොත් මේක මාර සෙනගක් ඉන්නවා. ඉතින් සෙනගක් නෙමෙයි බැතිමුත්තු. ඉතින් අපි කැලේ පල්ලියට යමු එහෙනම්. පොඩි මන්දාරම් ගතියකුත් තියෙනවා මේ යන් එහෙනම්. ඉතින් මේ මාර්තු 10 හරියට මංගල්‍යයක් තියෙනවා. ඉතින් අපි නම් ගොඩක් දුරට එන්නේ අගෝස්තු වල මංගල්‍යයට. ඉතින් මේ දීවර කර්මාන්තයට අමතරව වගා කරන දේවලුත් කරනවා. ඉතින් මේ ගොඩක් කිලෝ පේර, එතකොට ඩූනු, ඒ වගේ දේවල් තමයි ගොඩක් දුරට. ඉතින් ඔන්න අපි කැලේ පල්ලියට ආවා. ඉතින් අපි කැලේ පල්ලි පාරට දැම්ම විතරයි ඔන්න බැස්ස තද කරා. ඉතින් ටිකක් වෙලා ගියා පායන්න. ඉතින් බලන්නකො මේ පොඩි බූරු වැටියකුත් එනවා. ඉතින් ඔයාලට හිතෙන්නේ නැති මේ වැස්සේ මොකද තෙමීගෙන කරන්නේ කියලා. අපි එතකොටත් පේර ගන්නවා. ඉතින් තෙමිලා ඉන්නේ අපි දෙන්න. ඉතින් අපි දැන් යනවා මේ පොඩි වීඩියෝ ටිකක් දාන්න. බැරිම වුණොත් ඉතින් ගෙදර ගිහිල්ලා තමයි වීඩියෝ එක දාන්න වෙන්නේ. හරි. එහෙනම් අපි යමු. බයි. බයි. ඉතින් අපි පාලවියට ලං කරනවත් එක්කම වැස්ස එහෙමම කෙමෙන් අපි පාස් කරගෙන ගියා. ඉතින් මේ ඉන්නේ අපි කලපුවාරිය. මාරම ලස්සනයි. ඔය ඉතින් දුර පේනවනේ මාළුත් බානවනේ වැස්සේ ඇස්සේ. ඉතින් අපි එහෙම පිටත් වෙනකොටත් 12:00 විතර ඇති. ඉතින් අපි 4 වෙද්දී නිගම්බෝල. ඉතින් කල ලයිට් එක පොඩ්ඩක් හිර වෙලා හිටියා. ඉතින් 4:13 වෙද්දී අපි කටුනායක. ඉතින් මේ දෙයිය ගාතාරිය පාස් කරනකම අදට අපි ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු.